Hi guys, welcome to my YouTube channel. ඉතින් මේක තමයි මගේ channel එකේ දාන පළවෙනි vlog එක. අද අපි ලස්සන තැනකට යන්න හිතන් ඉන්නවා. දැනටමත් සමහර අය නම් මේ තැන මොකක්ද කියලා දන්නව ඇති. ඉතින් අපි බලමුකෝ. කලින් මට ඕන මෙන්න මේ ෂොප් එකට යන්න. මේ ෂොප් එක මේ දවස්වල ගොඩක් ෆේමස්. සෝෂල් මීඩියා වල TikTok එකේ හිම ගොඩක් වයිරල් යන ෂොප් එකක් තමයි මේ. ඒකට හේතුව තමයි මේ ෂොප් එකේ තියෙන හැම අයිටම් එකක්ම රුපියල් 350යි වෙන්නේ. ඉතින් මේ ෂොප් එකේ නම තමයි Wow Stop. මේක තියෙන්නේ Havelock Road කොළඹ 6 වල. ඉතින් ඔයත් ඒ යවට කෙනෙක් නම් ගිහින් බලන්න. මේ වීඩියෝ එකේ පෙන්වන හැම අයිටම් එකක්ම රුපියල් 350ක් වෙන්නේ. මෙතන කිචන් අයිටම්, ඇසසරිස්, ප්ලාස්ටික්, මේ වගේ ලස්සන වෝටර් බොටල්ස් හැම එකක්ම වෙන්නේ රුපියල් 350ක් විතරයි. ඉතින් ගොඩක් කිචන් එකට ඕන කරන අයිටම්ස් වගේම රූම් ඩෙකෝස් අයිටම් එහෙමත් මේකේ තියෙනවා. මේ පෙන්වන ස්ටෝරේජ් බොක්ස්, වෝටර් බොටල්ස්, ස්ප්‍රේ බොටල්ස් ඒ වගේ හැම දෙයක්ම වෙන්නේ රුපියල් 350ක් විතරයි. ඉතින් මේ තියෙන්නේ ලස්සන වෝටර් බොටල්ස්. ඔන්න ඉතින් මම චූටි බඩු වගේක් ගත්තා. ඉතින් අපි මේ දැන් ආවේ කීල්ස් එකට ස්නැක්ස් ටිකක් ගන්න. තියෙන්නේ මම ගත්ත පොඩි ස්නැක්ස් ටිකක්. ආයි පොඩ්ඩක් වටේ කරකිලා බලුවා තව මොනවද ගන්න තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ඒ ටිකත් අරගෙන අපි ආයෙම වාහනේට ආවා. දැන් ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ තියෙන ග්‍රීන්ලන්තේ බලන්න. ඕගොල්ලොත් බලන්නකෝ මේ තැන දන්නවද කියලා. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ කෝට්ටේ රැම්පට් වෙට්රන් පාක් එකට. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මේ වගේ view එකක් තමයි එන්ට්‍රන්ස් එකේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතනින් ඇතුළට ආවහම මෙන්න මේ වගේ view එකක් තමයි පේන්නේ. මේක ඇතුළට ඇවිදගෙන යනකොට මේ වගේ ගස් කොළන් වලින් වට වුණු හරිම කාම් පරිසරයක් තමයි අපිට දකින්න තියෙන්නේ. එහෙම වාව් කියන තරම් දෙයක් නැති වුණත් හිත නිවෙන හරිම නිදහස් පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේකත් බැද්ද ගාන වෙට්ලන්ඩ් පාක් එකේම කොටසක්. ඒ වුණාට ප්‍රමාණයෙන් ගත්තොත් අනිත් ඒවාට සාපේක්ෂව මේ පාක් එක පිහිටලා තියෙන්නේ හරිම කුඩාවට. ඒ වුණාට එකම ස්ට්‍රක්චර් එකකට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ නොටිස් බෝඩ් එකක් තියෙනවා ස්කයිවොක් රෙස්ටොරන්ට් කොන්ෆරන්ස් හෝල් කියලා. එදා අපි යනකොට නම් රෙස්ටොරන්ට් එකක් තිබ්බේ නැහැ. අපි තීරණය කරා ස්කයිවොක් සයිඩ් එකට යන්න. අත්නල්ලා දුරක් ගෙවලා හිත්නිල්ලා තෙනෙත් බැඳිලා වයිට් රෝබ්ස් වලින් හැදුන ලස්සන පාලමුකුත් මේ පාක් එකේ තියෙනවා. ඉතින් ඔයාලට ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න මෙතන පුළුවන්.
මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ දවසක් දාමල් වැස්සේ කොළඹ කියන්නේ ටිකක් නාගරික ප්‍රදේශයක්නේ. ඉතින් නාගරික ප්‍රදේශයක් තියෙන නිස්කලංක ගස් කොළන් වලින් වට වෙලා තියෙන හරි සුන්දර ලස්සන තැනක් තමයි මේ. ඉතින් ඔයාගේ මනස නිදහස් කරගන්න මයින්ඩ් රිලැක්සින් ප්ලේස් එකක් විදිහට මේ තැනට වාට යන්නත් පුළුවන්. තමයි රැම්පට් වෙට්ලන්ඩ් පාක් එකේ අපේ දවස ගෙවුනේ. ඒ වගේම කියන්න ඕනේ අපි අරන් යන ටොපික් වලයක්වත් එතන දාන්නේ නැතිව ඒ හැම දෙයක්ම හරි විදියට බැහැර කරලා මේ වගේ ලස්සන තැන් විනාශ වෙන්න නොදී පරිස්සම් කරන්න ඕනේ කියලාත් මතක තියාගන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න. මතක නොකර අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.